Hello, ඉතින් කොහමද ළමයි? ඔන්න ඉතින් අදවල් මම අරගෙන තියෙන්නේ දන්න ඇති මේ දවස්වල කට්ටිය හොෝ ගාලා අහට දුන්නා. ඉතින් මෙහෙට දුන්නා ඉතින් ඔය රෙදි ගන්න. ඉතින් අවුරුද්දට රෙදි විතරක් නෙමෙයි. ඉතින් රෙදි වලට ගොඩක් ජනප්‍රිය තනක් තමයි මම අද මේ කියන්නේ යන්නේ. අඩුවට පාට රෙදි ගන්න පුළුවන් ඉතින් ඩෝනම් ප්‍රයිස් එක කරලා තියෙනවා ඉතින් එතන සාමාන්‍යයෙන් වල රුපියල් 250ක් කියන්නේ ඉතින් සාමාන්‍ය ගණනක් වෙන බෑ. හැබැයි ඉතින් අද කාලේ රුපියල් 250ක් කියන්නේ එතන ගොඩක් වටින ගාණක්. ඉතින් ඒ රුපියල් 250 ඉඳලා උඩට මේ රුපියල් 250 උඩට ගානට ඒ ගණන් වලට රෙදි ගන්න නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තරක් තියෙනවා. ඉතින් ඒ තමයි යාළුවනේ ඔයාලා දන්නවා ඇති මීගමු සතිපොළ. ඉතින් සතිපොළ සෙනසුරාදා දවසට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට සෙනසුරාදා දවසට ගියොත් එහෙම ඔයාලට ගන්න පුළුවන්. අතන රුපියල් 5000ක් 10000ක් කියන්නේ ඒ 5000ට 10000ට සරලම රෙදි ඕන තරම් වලට අරන් ඉන්න පුළුවන් ඇත්තටම. ඉතින් ගිහිල්ලා බලන්න අපි යන්න හිතාගෙන ඉන්නේ මම වුණත් ඇත්තටම යන්නේ මීගම් පොළට තමයි. ඉතින් මීගම් පොළේ ඇත්තටම ගණන් අඩු රෙදි විතරක් නෙමෙයි ඉතින් යාළුවනේ නිවසට ඕනම ග්‍රෝ බලන්න ඒ හැමදේම සියලු දේ ගන්න පුළුවන්. ඉතින් මේ පොළ විශාලයි, ගොඩක් විශාලයි ඇත්තටම. ඔයාලා ගියොත් එහෙම අනිවාර්යෙන් දෙවියන් මතවට යනවා කියන එක මට ෂුවර්. ඉතින් යාළුවනේ මට ඒ ගැන තමයි කියන්න ඕනකම තිබුණේ. ඉතින් අනිවාර්යෙන් අඩුවට රෙදි ගන්න ඕන, අඩුවට රෙදි හොයනවා නම් ඉතින් යන්න ඕන නියම තැන තමයි මීගම් පොළ. ඉතින් අපිත් මීගම් පොළට යනවා. අද මේ හෙට යන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම අනිවාර්යෙන් ඔයාලට ගේන්න. මට පුළුවන් විදිහට මම මේ වීඩියෝ ගේනවා. ඉතින් ඒ වීඩියෝ ගේනකම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් මීගම් පොළේ වීඩියෝ එක හෙට නැත්නම් අනිද්දා ඔයාලට මගේ channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් යාළුවනේ මට ඒ ටික තමයි මතක් කරන්න ඕනේ. අනිවාර්යෙන් මතක ඇතුව මීගම් පොළට යන්න. ගණන් අඩුවෙන් රෙදි හොයනවා නම් ගණන් අඩුවෙන් රෙදි ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔයාලට හරියන තරම් තමයි මීගම සතිපොළ. එහෙනම් යාළුවනේ මට මතක් කරන්න බැරි වුණා මීගම සතිපොළ තියෙන්නේ සෙනසුරාදා බ්‍රහස්පතින්දා ඉරිදා. ওই දවස් තුන තියෙනවා. ඉතින් ওই දවස් තුනෙන් ඔයාලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් ගිහපුවා ඇත්තටි දන්න අය ඇත්තටි දන්න අය ගිහපුවා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඇත්තද බොරුද කියන්නේ කියලා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි අනිත් වීඩියෝ එකකින් හම්බෙන්න එක. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.